අතුරුදහන්. බලන්න මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. දූපතේ කන්ද අනික් පැත්තේ. බලමු ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. දූපතේ කන්ද තිබුණු තැනමයි. මේ සියල්ල මැජික්. ලෝක ප්‍රකට මැජික් ශිල්පියෙකුගේ හපංකම් සැලසුම් සහගත වැඩක් වගේ. හොඳින් බලා හිටියොත් පැහැදිලි වෙයි. රූපෙකුත් හදනවා. යාන්ත්‍රිකව මේ රූපේ වර්ණ ගන්වන්න ඕනේ. ඒකට තමයි සැලසුම. නූල ඇද්දා. ජිල් බෝලයක් පහලට එනවා. බලන්න යාන්ත්‍රණය කොහොමද කියලා. රූපේ වර්ණ ගැන්වෙන හැටි. ටිකක් හිතුවොත් කාටත් මෙහෙම දෙයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි. සියල්ල අවසානද නැහැ. ඔය ඉන්නේ කියුබාවේ කස්ත්‍රෝ මහත්තයා. රටක් කියුබාව නමත් කස්ත්‍රෝ. නමුත් අපි දන්න ප්‍රකට කස්ත්‍රෝ නෙවෙයි. නමුත් මෙයා බොහොම ප්‍රසිද්ධයි. කියුබාවේ ඉන්න තරබාරුම පුද්ගලයා කස්ත්‍රෝ මහත්තයා. බර කිලෝග්‍රෑම් 238යි. වැඩි බර නෑ නේද? ඔය තියෙන කස්ත්‍රෝ මහත්තයාගේ වාහනේනේ. ඔය ඉන්නේ කස්ත්‍රෝ මහත්තයාගේ නෝනා. කස්ත්‍රෝ මහත්තයා කලිසමක්. යටි මූට්ටු කලාම ළමයි 10 දෙනෙකුට විතර වැස්සෑගි නේද? කලිසමක් මහන්න රෙදි 4 මීටර් 5ක් විතර යනවලු. කස්ත්‍රෝ මහත්තයාගේ පුටුවක දෙන්නෙකුට උනත් ලේසියෙම වාඩි වෙන්න පුළුවන්. වැඩිපුර කන්ට කැමති කියන්නේ පැණි රසයි පානුයි. විනෝදාංශයේ බයිසිකල් පැදීම. හැබැයි අනුන්ගේ බයිසිකල් නම් දෙන්න හොඳ නැහැ. රැකියාව ට්‍රක්ටර් අතර රියදුරු. හැබැයි ඉතින් Tamanටම ගැළපෙන විදිහට හදාගෙනයි තියෙන්නේ. නටන්නටත් කැමති. නෝනායි මහත්තයයි නැටිල්ල. ලෝකේ ලස්සනම නැටිල්ල නේද? මීට වඩා ලොකු කලිසමක් අඳින කෙනෙක් ලංකාවේ ඉන්නවා නම්